මෙන්න මේ විදිහට ළමයි රෙදි ආර දෙකක් තමයි මෙතන තියෙන්නේ අඟල් 60 පළලින් රෙදි ආර දෙකක්. ඉතින් අපි බලමු දැන් මේ ගවුම අපි කොහොමද කපා ගන්න කියලා. මේක අපි රෙදි තට්ටු දෙකකට දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම අපි මේකේ රෙද්දේ හොඳ පැත්ත සහ කන පැත්ත හොයා ගන්න ඕනේ. මේක තමයි කන පිට පැත්ත. මේ තියෙන්නේ හොඳ පැත්ත. ඉතින් මේ ඔයාලට මේ සෙල්වෙජ් එක අල්ලනකොට පොඩ්ඩක් කටු වගේ දැනෙනවා. ඒක තමයි කන පිට පැත්ත වෙන්නේ. මේ පොඩ්ඩක් ෂයින් එකක් වගේ තියෙනවා. එහෙම නැත්නම් පොඩි සොෆ්ට් ගතියක් තියෙනවා. මේ පැත්ත තමයි හොඳ පැත්ත වෙන්නේ. ඉතින් ඔයාලට මේක කැමති විදිහක නවා ගන්න පුළුවන්. ඒක ඔයාලගේ පහසුව සඳහා මම දැන් රෙදි නමන්නේ නම් හොඳ පැත්තට නිතරම. නමුත් මම මේක කන පිට පැත්තට නවා ගන්නවා ඔයාලට කියලා දෙන්න අවශ්‍ය නිසා ඔය විදිහට කන පිට පැත්තට දෙකට නවා ගත්තා. දැන් මේ තියෙන්නේ කන පිට පැත්ත. මේක ඇතුලේ තියෙන්නේ හොඳ පැත්ත. ඔය විදිහට නවා ගත්තා. ඊළඟට මම දැන් මේක මම ඉස්සෙල්ලම කපන්න යන්නේ 60 කොටස. මේ විදිහට මම 60 කොටස කපලා අයින් කරගෙන ස්කර්ට් කොටස කපා ගන්නවා. ඔය විදිහට හතරට නවා ගත්ත මේ රෙදි කොටස. දැන් අවුරුද්දට ඇඳුමක් මහ ගන්න සාමාන්‍යයෙන් ඇඳුම් මහන්න දන්න කෙනෙකුට උනත් කියලා මහ ගන්න පුළුවන් විදිහ තමයි මම කියලා දෙන්න රැස් වෙන්නේ මේක. ඉතින් මේ 60 පළ රෙදි අරන් අපි දැන් හතරට නවාගෙන තියෙන්නේ. හොඳ පැත්ත කන පැත්ත ඒක ඔයා තීරණය කරගන්න ඕනේ. මොකද ඔයාට පහසු වෙන විදිහ තමයි ඒක ඔයා නමා ගන්න ඕනේ. ඊළඟට මගේ 60 උස විදිහට තියෙන්නේ අඟල් 13මාරක්. ඒකට අඟල් එකක් තව වැඩියෙන් එකතු කරලා දෙපැත්තේ මෙහෙම වාසිය සඳහා මම එකතු කරගන්නවා 14මාරක් වෙන්න. ඔය විදිහට අඟල් 14මාරක රෙදි කොටසක් මම වෙනම අයින් කරගන්නවා මගේ බ්ලවුස් කොටස සඳහා. එහෙම නැත්නම් ගවුමේ 60 කොටස සඳහා. ඔය විදිහට ඔයාලට පුළුවන් ලකුණු කරගෙන මේක කපලා අයින් කරගන්න. මම මේ විදිහට අඟල් 14මාරක් රෙදි කොටසක් මම වෙනම කපලා අයින් කරගන්නවා මේ කොටසින්. ඒක අපේ බ්ලවුස් එක සඳහා. මේ නවාගත්තු කොටස අපි මේකේ පිටිපස්සේ තමයි ඕපන් එකක් ඕන ෂිපර් එකක් දාන්න තියන්නේ. අපි ඒ නිසා ඒකට අවශ්‍ය ප්‍රමාණය විදිහට මෙතනින් අඟල් එකක් විතර අයින් කරගන්නවා. ඒ අඟල් එක නවලා අපි කට් මාක් එකක් දාගන්න ওই විදිහට පහසු වෙන්න. ඔයාලට මේක කපන්න ලේසි වෙන්න තමයි මම කියලා දෙන්න යන්නේ. මොකද බ්ලොක් එකක් නැති වුනහම අපිට රෙදි කපද්දි මේ විදිහට තමයි කපන්න වෙන්නේ. රෙදි පොඩ්ඩක් අපත යනවා. අපි පතරමක් නිර්මාණය කරගන්නේ රෙදි අපත යන එක නවත්ත ගන්න. නමුත් අපිට මේ විදිහට රෙදි කපද්දි රෙදි ටිකක් අපත යනවා. ඉතින් ඒ නිසා අපි මම මේ විදිහට නවාගත්තා. මෙතන අඟල් එකක් මේ පැත්තට තියලා තියෙනවා. ඒ අඟල් එක අපිට අර ෂිපර් එක අල්ලද්දී අවශ්‍ය වෙන කොටස විදිහට තමයි අපි තියාගෙන තියෙන්නේ. ඒක පිටිපස්ස පළුවට තමයි අපි ගන්න. ඉතින් ඉදිරිපස්ස පළුව මෙතන නැම්ම තියෙන්නේ. ඒ නැම්ම තියාගත්ත මම මේ අඟල තියාගත්තු තැනින් තමයි මම මේ නැම්ම තියාගෙන තියෙන්නේ. ඒකට ඔයාලට පුළුවන් මේක ඕන පින්ස් වලින් මේ විදිහට අනිත් පැත්තට හරවලා මේ කොටස් දෙකම එක ගන්නට හදා ගන්නත් පුළුවන්. ඒක ඔයාලා කැමති විදිහක කරගන්න පුළුවන්. මම ඕනනම් දැන් ওই විදිහට ඔයාලට පින්ස් ගහලා පෙන්නන්නම්. දැන් අඟල ඇතුළට නවල තමයි මම ওই විදිහට පින්ස් ගහගත්තේ. අද පස්වෙනිදා. ඉතින් මම හිතුවා ඔයාලට අලුත් අවුරුද්දට ඇඳුමක් මහ ගන්න විදිහ කියලා දෙන්න ඕනි කියලා මේ විදිහට. හරි ලේසියෙන් පහසුවෙන් අඳින්න තරුණ ළමයි ගොඩක් කැමති විදිහ ඇඳුමක් තමයි මේක. තරුණ වැඩිහිටි ඕන කෙනෙකුට අඳින්න පුළුවන් මේ ඇඳුම. ඉතින් අපි බලමු කොහොමද අපි අද මිමි ලකුණු කරගන්නේ කියලා. දැන් මම මේ විදිහට නවාගත්තු කොටස යටට තියලා අපි මේ වගේ නැම්ම පැත්ත උඩට තියලා මේ කොටස් දෙක සමානවම තියාගත්තා. ඒක ඔයාලටගේ පහසුව පිණිස. ඉතින් ඔයාලට ඇඳුම් කපන්න දන්නේ නැති කෙනෙකුට උනත් මේක හරි ලේසියෙන් මහ ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ බ්ලවුස් එකේ උස කොටස අපි අරගෙන තියෙන්නේ. දැන් අපි රැග්ලන් ස්ලිව් එකක් දානවා නම් මේකෙන් කොටසක් අයින් වෙනවා. ඉතින් බ්ලොක් එකක් කපද්දී ඔයාලට කියලා දෙද්දි වගේ මේක අමාරු නිසා පහසුවෙන් කියලා දෙන්න ඕන නිසා තමයි මම බ්ලවුස් එකේම උස ගත්තේ. මේකෙන් කොටසක් අයින් වෙනවා. ඒක ගැන හිතන්න එපා. ඔයාලා කපන්න පහසු වෙන මේක ඉගෙන ගන්න. ඔය විදිහට අපිට උරහිස මිම්ම ලකුණු කරගන්න ඕනේ දෙකට බෙදලා මේ පැත්තට. අපි උරහිස මිම්ම ලකුණු කරගන්නකොට ඒකෙන් අගලක් අඩු කරලා මේකේ ලකුණු කරගත්තොත් ඔයාලට මේකේ කරින් වැටෙන්නේ නැතුව මේ ඇඳුම සකස් කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට උරහිසේ ඉඳලම 60 උස අවශ්‍ය 60 උස තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් අපි මේ විදිහට උරහිස මිම්ම ලකුණු කරගන්නවා. දෙකට බෙදලා එන ප්‍රමාණය අපේ උරහිස මිම්ම 14 නම් අපිට 7යි එන්නේ. මේ මිම්ම ලකුණු කරගන්නවා. අපි මේ අඟල් භාගයක් එතනින් අයින් කරලා ඉහළ මෙහුම් වාසිය සඳහා අපි මේ මිම්ම පහළට ලකුණු කරගන්නවා. ඔය විදිහට. ඉතින් ඔයාලට මේ විදිහට මේක සාමාන්‍යයෙන් ඔන්න වගේ ලකුණු කරගන්න පුළුවන් මොකද? ඔය විදිහට ලකුණු කරගන්නවා. ඊළඟට අපි මෙතන ඉඳලා මෙතනට ගත්ත උස ප්‍රමාණයේ තියෙන ස්ථානය හරහා තමයි අපි පපුව වටමින්ම ලකුණු කරගන්නේ. ඉතින් අපේ පපුව වටමින්ම හතරට බෙදලා එන ප්‍රමාණය තමයි අපි එතනදී ලකුණු කරගන්නේ. මගේ පපුව 30යි නම් අපි 34ට බෙදුවහම අඟල් 7මාරක් වෙනවා. ඊට පස්සේ අඟල් 7මාරට අපි එකතු කරගන්නවා මෙහුම් වාස සහ බුරුල සඳහා තව අඟල් දෙකක් විතර. එකමාරක් හෝ දෙකක් එකතු කරගන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඉතින් ওই විදිහට එකතු කරගෙන අපි ලකුණු කරගන්නවා. ඉන රේඛාවෙත් පහළ අපි මේ ප්‍රමාණයම ලකුණු කරගන්නවා. මේ පපුව මිම්මේ ලකුණු කරගත්තු ප්‍රමාණය ඉන රේඛාවෙත් පහළින් ලකුණු කරගන්නවා අපි. ඒ දැනට අපේ මේ අංශ රේඛාව ඇඳ ගන්න අවශ්‍ය නිසා තමයි අපි ඒක ඒ විදිහට ලකුණු කරගත්තේ. ඊට පස්සේ අපි ඉන රේඛාවේ අපි ලකුණු කරගන්නවා අපේ ඉනවට මිම්ම හතරට බෙදලා එන ප්‍රමාණයට ඩාට් සඳහා එන ප්‍රමාණය එකතු කරලා ඔයාලට අවශ්‍ය නම් බුරුලටත් එකතු කරලා අපිට පුළුවන් ওই විදිහට ලකුණු කරගන්න. ඊළඟට අපේ ඒ රේඛාව මේ විදිහට කිහිල් කටේ හැඩ රේඛාව සමග සම්බන්ධ කරගන්නවා. ඔයාලට පේනවද දන්නේ මේකේ ගොඩක් මම ඇඳෙන්න අඳින්න නැති නිසා ওই විදිහට ලකුණු කරගත්තා. ඊට පස්සේ අපේ ආම් හෝල් එක තියෙන මේ විදිහටනේ අපි දැන් මේකේ ප්‍රධාන ආම් හෝල් එක ඇඳගමු. ඔය විදිහට ප්‍රධාන ආම් හෝල් එක අපි ඇඳගත්තා. ඊළඟට අපි මෙතන ඉඳලා පහළට අඟල් භාගය අයින් කරපු තැන ඉඳලා පහළට අපේ කර උස ලකුණු කරගන්නවා. එතකොට අපි කර උස මගේ අඟල් 4ක් තමයි මම අරගෙන තියෙන්නේ. ඊට පස්සේ කර පළල කියලා මිම්මක් අපිට අවශ්‍ය වෙනවා. නමුත් ඔයාලට මේ විදිහට ගන්න පුළුවන්. දැන් කර උස රේඛාව අපි මේ විදිහටම රේඛාවක්කින් සම්බන්ධ කරගත්තා මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් මේ
කිහිලි කට තියෙන ස්ථානයේ කිහිලි කටේ වක්‍රයේ ඇඳලා තියෙන ස්ථානයේ ඉඳලා අපිට අඟල් එකමාරක් මේ පැත්තට ලකුණු කරලා නැවත අපි මේ කිහිලි කට ඇඳ ගන්න ඕනි. මේ විදිහට නැවත අපි මෙන්න මේ ස්ථානය හරහා ওই විදිහට කිහිලි කට ඇඳ ගන්න ඕනි. මොකද අපේ නැත්තම් මේ කරපළල වැඩි වෙනවා. අපි මෙතනින් අඩු කරගත්තේ නැත්නම් අපේ කරපළල කියන එක මෙතෙන්දි වැඩි වෙන්න පුළුවන්. එතකොට කරපළල වැඩි වුණාම අපේ කරේ මේ විදිහට මෙතනින් ඉස්සරහට වැටෙන්න පුළුවන්. ඒ නිසා මම අඟල් එකමාරක් මෙතනින් ওই විදිහට වැඩි කරගෙන මම නැවත ආම් හෝල් එකේ හැඩය ওই විදිහට ඇඳගත්තා. ඉතින් අපේ මේ ටික අයින් වෙනවා. මම ඔයාලට මේ ලේසියට කියලා දෙන්න තමයි මේක ගත්තේ. අපේ මේ උඩ කොටස අයින් වෙනවා. අපි මෙතනින් මෙහෙම වාසි තියාගෙන අඟල් භාගයක් ওই විදිහට කිහිලි කටට අපි මෙහෙම වාසි අඟල් භාගයක් ওই විදිහට තියාගෙන ඊට පස්සේ අපි ওই විදිහට මේ කොටස කපලා අයින් කරගන්නවා. ඔය විදිහට අපි මේ කොටස ඔය වගේ කපලා අඟල් භාගෙ මෙහෙම වාසි තියලා අපි කපලා අයින් කරගන්නවා. මේ අපි දෙවනුවට ඇඳ කිහිලි කට මින්ම තියෙන ස්ථානයෙන් තමයි අපි ওই විදිහට මෙහෙම වාසි තියලා මේක කපා ගන්න. ওই විදිහට කපා ගන්නවා. ඊට පස්සේ අපි මේකේ ඉන්න දක්වා ওই විදිහට හැඩ කරගත්ත ස්ථානය දක්වා ওই විදිහට හැඩ කරගන්න. මෙන්න මේ විදිහට තමයි අපේ උඩ කොටස කැපෙන්නේ. මොකද මේකට අපි රැග්ලන් ස්ලිව් එකක් දාන නිසා. ඊට පස්සේ අපි මේකේ මේ අංශය දිගේ ඉන්න පැත්තෙන් ඉහළට අඟල් භාගයක් ඔසවලා අපි ওই විදිහට පොඩ්ඩක් හැඩ කරගන්න ඕනේ මේ පැත්ත. මොකද අපේ ඉනේ හැඩය එතනදි තියෙන්න ඕනේ නිසා ඔය විදිහට හැඩ කරගත්තා. ඊළඟට අපි මේකේ ඩාට්ස් ලකුණු කරන්න යන්නේ. මේ විදිහට අපේ ඩාට් අතර පළල ඔය විදිහට දෙකට බෙදලා ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපි එතනට කට් මාර්ක් එකක් දාගන්නවා. අපිට පහසු වෙන්න මහන්න. ඉතින් මේ ඩාට් උස ගද්දී අපි මේ කොටස කපන්න කලින් අපි ඉහළින් ඉඳන්මනේ උස ගත්තේ. මෙන්න මේ විදිහට තියලා ගන්න පුළුවන් ඔයගලන්ට. ඉහළින් ඉඳන්මනේ ඩාට් උස ලකුණු කරගත්තේ ඔය විදිහට. අපිට ඒක ලකුණු කරගන්න පුළුවන්. මේක කන පිට නිසා කන පැත්ත නිසා මේකෙම ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔය විදිහට ඒ ඩාට් එකේ උස ලකුණු කරගෙන කාබන් කොලයක් තියලා අනිත් පැත්තේ ඕනනම් ඇඳ ගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ විදිහට කරලා ඔය විදිහට ලකුණු කරගන්න පුළුවන්. මේ කොටස් හතරින් ඊට පස්සේ මහනකොට අල්ලලා මහ ගන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍ය ටේලරින් ක්‍රමයට අපි කාබන් කොල තිය ලකුණු කර ඉන්නේ නැහැ. සාමාන්‍ය මේක මේ විදිහට හරවලා පොඩි ටච් එකක් දාගන්නවා. එතන තමයි අපේ පොයින්ට් එක කියලා. එතකොට අපිට දැනෙන්න. ඉතින් ওই විදිහට මේ කන පිට පැත්ත කියලා මම කිව්වා. ඒක පොඩ්ඩක් ඔයාලා මෙන්න මේ විදිහට ලකුණු කරගන්න. එතකොට ඔයාලට මතක හිටිනවා. මේ ඉදිරිපස් පළුවෙන් අපිට පුළුවන් මේ කර පැත්තෙන් තව අඟල් කාලක් විතර ඉදිරියට ගන්න මේ කර පැත්තට. ඒක මෙන්න මේ විදිහට වක්‍ර කරලා කපා ගන්න ඕනේ කීලිකට පැත්තෙන්. මොකද අපේ පිටිපසට වඩා ඉදිරිපස පොඩි හැඩයක් තියෙනවා ඉස්සරහින්. ඉතින් ඔය විදිහට අපි ගවුමක හරිම ප්‍රමිතියට කපා ගන්නවා නම් ඔය විදිහට අපි කපා ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි දැන් අපි බ්ලවුස් කොටස් කපලා තියෙන්නේ. දැන් අපි ඒක පැත්තකින් තියලා අපේ ස්කර්ට් එක කපන්න ලෑස්ති වෙන්නේ. අපි ස්කර්ට් එක කපන්න අපිට අවශ්‍ය වෙනවා. දැන් මේක රැලි තට්ටුනේ අපි දාන්න යන්නේ. එතකොට මේ ප්‍රමාණය වගේ දෙගුණයක රැලි ඕනේ අපිට රැලි දාන්න මේ ස්කර්ට් එකට. ඉතින් ඒ නිසා අපි මේ විදිහට මෙතන තියෙන ප්‍රමාණයට වඩා දෙගුණයක රැලි තමයි අපි සකස් කරගන්න යන්නේ. ඉනේ තියෙන ප්‍රමාණයට වඩා. දැන් ඉන්න මගේ 10යි නම් රැලි කොටස ඕනේ 20කට. මේක පැත්තකට රැලි අඟල් 20ක රැලි ඕනේ. ඉතින් ඒ විදිහට අපි රැලි කොටස සකස් කරගන්න දැන් ලෑස්ති වෙන්නේ. අපි බලමු කොහොමද ඒ රැලි කොටස අපි සකස් කරගන්නේ කියලා. ඉතින් මේ විදිහටම මම අර රෙද්ද නවාගත්ත විදිහටම කන පිට උඩට එන විදිහට අපි ඒ රෙදි කොටසත් නවා ගන්නවා. මේ විදිහට රෙදි කොටස අපි නවා ගන්න. දැන් අපේ ස්කර්ට් එකේ උස අඟල් 24යි කියනකො. 24 නම් අපි මේ විදිහට දෙකට නවලා අපිට ඒ තට්ටු දෙක අවශ්‍ය උසකට ගන්න පුළුවන්. ඉතින් මේකේ දෙකට නැවුවාම අඟල් 12ක් එනවා. ඒ 12ට අඟලක් එකතු කරගන්න ඕනේ අපි මෙහෙම වාසි සඳහා. ඉතින් ඒ සඳහා ඒ කොටස අරගෙන අපිට මේක දෙකකට බෙදලා ගන්න පුළුවන්. ඉතින් ওই විදිහට අපි එක කොටසක් අපි කපා ගන්නවා අඟල් 12, අඟල් 13කට. මොකද අපේ රැලි කොටස දෙපැත්තට මෙහෙම වාසි සඳහා. ඊළඟට අපි මේකේ උඩ කොටස උඩින් තියෙනවනේ පොඩි මේකේ උඩ පැත්තට තමයි ෆ්‍රිල් එක හිටලා තියෙන්නේ ඉනේදී. ඉතින් ඒ නිසා අපි තව අඟලක් මේකට එකතු කරගන්න ඕනේ. ඒ උඩ පැත්තට ෆ්‍රිල් එක දාගන්න. ඉතින් මේ විදිහට මම එකතු කරගන්නවා අඟලක් තව වැඩිපුර අඟල් 12ට අඟලක් මෙහෙම වාසි සහ ඉතුරු අඟල අපි අර උඩට තියලා තියෙන ෆ්‍රිල් කොටස සඳහා තමයි අපි ඒක තියාගන්නේ. ඉතින් මේ විදිහට තියලා ඔය විදිහට ලකුණු කරගමු අපි. ඊට පස්සේ අපි මේ කොටස කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මම ඔයාලට කිව්වා මේක එක පැත්තකට අඟල් 20ක් එන්න ඕනි කියලා. එතකොට අපි මේකට තව කොටසක් එකතු කරගන්න ඕනි අඟල් 20 කොටසක් විදිහට කපා ගද්දී. ඉතින් අපිට පුළුවන් මේ වගේ අඟල් 20 කොටස් දෙකකට නවලා කපා ගන්නත් පුළුවන්. මේකට කොටසක් එකතු කරලා අඟල් 20 හදා ගන්නත් පුළුවන්. ඒක ඔයාලා කැමති විදිහක එක පැත්තකට මේ ප්‍රමාණය අඟල් 20ක් එන්න ඕනේ. එතකොට අඟල් 20 කොටස් හතරක් තමයි එතන තියෙන්නේ. එතකොට ඔයාලට එහෙම ඕන නම් තව පොඩ්ඩක් රැලි අඩු කරගන්නත් පුළුවන්. අඟල් දෙක තුනක් අඩු කරලා ඒ රැලි කොටස ඔයාලට සකස් කරගන්නත් පුළුවන්. එතකොට ඒ රැලි ප්‍රමාණය එන විදිහට සාමාන්‍ය විදිහට නම් අඟල් 20ක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලට ඊට වඩා අඩු ප්‍රමාණයකට රැලි සකස් කරගන්නත් පුළුවන්. තව චුට්ටක් අඩු කරලා ගත්තම ඒ ප්‍රමාණය එනවා. ඉතින් ඔය විදිහට අපි මෙතන තියෙන අඟල් 15ක රෙදි කොටසක් තමයි ওই විදිහට කැපුවම ඉන්නේ අපිට රැලි සඳහා. ඉතින් ඒකට අවශ්‍ය අඩු කොටස අපි ඊළඟ රැලි කොටසෙන් අයින් කරගන්නවා. මේක උඩ කොටස. ඊළඟට මම ඊළඟ කොටසට ගන්නවා. ඊළඟ කොටසට මම මේ වගේ දෙගුණයක කොටසක් ගන්නවා. ওই විදිහට නවලා. එතකොට මේ කොටසේ අපි අර උඩට ෆ්‍රිල් එක තියද්දි ඒත් ඒ විදිහටම අපිට ඕනේ. ඒ නිසා අපි ওই විදිහට ඒකටත් අපි අඟල් 14ක කොටසක්ම ගන්නවා. ඔය වගේ අපි අඟල් 14ක කොටසක් ඒකටත් නවා ගන්නවා. දෙවෙනි රැලි තට්ටුව සඳහා. දෙවෙනි රැලි තට්ටුව සඳහා අපි ඔය විදිහට අඟල් 14ක කොටසක් නවලා ඒ වගේ කොටස් දෙකක් ගන්නවා. එතකොට මේ විදිහේ උඩට කපු විදිහේ කොටස් දෙකක් මෙතන තියෙනවා.
විදිහට තියෙනවා. ඒක මේ කොටස් එක සමාන නිසා මම මේකෙන් එක කොටසක් කපලා දානවා උඩ තට්ටුවට තව රැලි පොඩ්ඩක් අවශ්‍ය නිසා. මම මේ කොටස් දෙකෙන් එක කොටසකින් යම් ප්‍රමාණයක් තව වැඩි කර ගන්නවා උඩ කොටසේ රැලි සඳහා. ඒ විදිහට තමයි ළමයි අපි අඟල් 15ක වගේ කොටසක් තව එකතු කර ගන්නවා උඩ කොටසට. ඔය විදිහට. මේකෙන් කපලා අඟල් 15ක කොටසක් මම උඩ කොටසට ඔන්න විදිහට තියා ගන්නවා. එතකොට මේ කොටස රැලි කළා තමයි අපි අවශ්‍ය ඉන්නට රැලි සකස් කරගන්නේ ඒකේ. ඊට පස්සේ මේ කොටස් දෙක කපාගත්තු මේ අඟල් 60 පළල කොටස සහ මේ කොටසක් අඩු කරගත්තු ඉතුරු කොටස එකතු කරලා අපි දෙවෙනි කොටසේ රැලි සකස් කරගන්නවා. ඒක මහද්දි මම කියලා දෙන්නම්. ওই විදිහට රැලි තට්ටු දෙකට 1යි 2යි ওই විදිහට කපාගත්තා. අපි අත කොටස කපද්දි මේ විදිහට රෙදි කොටස දෙකට නවා ගන්නවා. රෙගුලර් ස්ලීව් එක නිසා අපිට මේක ওই විදිහට ටිකක් වැඩිපුර නවා ගන්න ඕනේ. අපේ උරහිස මිම්මට වඩා අපි ගොඩක් වැඩි කර ගන්නවා අඟල් 4ක් 5ක් විතර. මේ විදිහට අපේ උරහිස මිම්ම දෙකට බෙදලා එන ප්‍රමාණයට වඩා අඟල් 4ක් 5ක් විතර වැඩි කරලා මම මේ කොටස නවාගෙන තියෙනවා ওই විදිහට. එතකොට මේකේ අඟල් 11ක් විතර පළල තියෙනවා. ඊට පස්සේ අපි මේ බ්ලවුස් කොටස අරගෙන තමයි අපි මේක කපන්න ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ අපි මෙතන ඉඳලා 15ට තියාගන්නවා අඟල් 6ක විතර ප්‍රමාණයක් මම මේ විදිහට මේ නැම්මේ ඉඳලා 15ට තියාගන්නවා අඟල් 6ක විතර ප්‍රමාණයක්. ඒක අපිට ඉලාස්ටික් කරගන්න ඕන නිසා තමයි ඒ විදිහට තියාගන්නේ. ඊට පස්සේ අපි එතනින් 15ට මෙන්න මේ හැඩයට මේ බ්ලවුස් එකේ ආම් හෝල් එක පැත්ත එහෙම නැත්නම් කිහිලි කට පැත්ත ওই විදිහට තියාගෙන අපි ඔන්න ඔය වගේ තියලා මේ විදිහට ඇඳ ගන්නවා. ඊට පස්සේ ওই විදිහට ඇඳගෙන තමයි අපි ආම් හෝල් එකේ හැඩය කපාගන්නේ. ඊළඟට පහලින් මේ අතේ ටිකක් අපිට ඉඩ අවශ්‍ය නිසා අපි මේ පැත්තෙන් අඟල් එකමාරක් විතර අයින් කරලා අපි ওই විදිහට කිහිලි කට දක්වා රේඛාවක් ඇඳ ගන්නවා. ඊට පස්සේ අපි මේක කපා ගන්න ලෑස්ති වෙන්නේ. මෙතන වැඩි කොටස කපලා අයින් කරගත්තා අපි. ඊළඟට මේ විදිහට ආම් හෝල් එකේ හැඩ එන විදිහට ওই විදිහට කපා ගත්තා. ඊළඟට මේ පැත්ත 15ට අපි පොඩ්ඩක් මැදට අඟල් කාලක විතර හැඩයක් එන විදිහට ওই විදිහට කපා ගන්නවා. ඔන්න ඔය විදිහට තමයි අපි ස්ලිව් එක කපා ගන්නේ. ඊට පස්සේ මේ ස්ලිව් එක මෙන්න මේකට මේ විදිහට තමයි එන්නේ බ්ලවුස් එකේ කිහිලි කට ඔය විදිහට තමයි අහුවෙන්නේ. ඉතින් එන්නේ මේ විදිහට අපි කපා ගන්නවා. මෙතනදී අපි අඟලක් විතර තව චුට්ටක් වැඩිව තියා ගන්න ඕනේ. අපේ ඉලාස්ටික් එක දාන්නේ. ඉතින් ඒ කොටස ඔන්න විදිහට මම අයින් කර ගන්නවා නැවත. අපි අඟලක් විතර මෙතනින් නැවෙනවා ඉලාස්ටික් එක දාන කොටස විදිහට. ඔය විදිහට තමයි. ඊට පස්සේ අපේ මේ විදිහට ආම් හෝල් එකේ ප්‍රමාණය තියෙන්න ඕනේ. මේකෙත් අපි කරට පේසිමක් අල්ලනවා. ඒ පේසිම අපි කපා ගන්නවා මෙන්න මේ වගේ රෙදි කොටසක් අරගෙන. කරේ දෙපැත්තටම දෙකට ඔය විදිහට දෙකට නවලා තියාගෙන අපිට පුළුවන් අඟල් දෙකමාරක දෙකක එකමාරක අපිට අවශ්‍ය විදිහට ඔය විදිහට පේසින් කොටසක් කපා ගන්න පුළුවන්. මේ නැම්ම පැත්ත මේ පැත්තට තියලා ඔය විදිහට මේ ආම් හෝල් එකේ හැඩයට යන්න කපන්න ඕනේ. ඒ පේසිම කපද්දී ඒ කොටස ඔය විදිහට කපලා ඉදිරි කොටසේ අපි අඟල් කාලක් විතර අයින් කරගත්තු කොටසත් ඔයාලට මේකෙම අයින් කර ගන්න පුළුවන්. නැත්නම් මහදී එක අයින් කර ගන්නත් පුළුවන්. ඒක කැමති විදිහට කරගන්න පුළුවන්. ඉදිරිය පිටපස මාරු වෙන නිසා අපිට පුළුවන් පොඩ්ඩක් ওই විදිහට ලකුණු කරගන්න. ওই විදිහට කරට පේසින් කොටසක් කපා ගත්තා. මෙන්න මේ විදිහට තමයි කරට පේසින් කොටසක් කපා ගත්තා. එච්චර තමයි මේකේ කපා ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට බෙල්ට් එකක් ඕන නම් කපා ගන්න පුළුවන්. මෙන්න මේ ඉතුරු කොටසෙන් බෙල්ට් එකකුත් කපා ගන්න පුළුවන්. මේ බ්ලවුස් එකේ අපි කපලා ඉතුරු කොටස. ඉතින් ඒකෙන් ඔයාලට අවශ්‍ය බෙල්ට් එකක් කපා ගන්න පුළුවන් ওই විදිහට. පැට පළල කොටසෙන් එක කොටසක් තමයි මේ අරන් තියෙන්නේ. මේක දිගට කපලා බෙල්ට් එකට සකස් කර ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි කපා ගන්න. දැන් මම මේක කපලා ඉවරයි. අපි බලමු කොහොමද මහගන්නේ කියලා. ඊළඟට අපිට මේ සඳහා ඉලාස්ටික් කොටසක් අවශ්‍ය වෙනවා උරහිසට දාන්න. ඉතින් අපි මේකේ අපේ කර ගැඹුර තියෙන ප්‍රමාණය තමයි ඉලාස්ටික් එක ගන්නේ. කර ගැඹුර තියෙන ප්‍රමාණයට වඩා අපිට අපේ කර ගැඹුර අඟල් 4යි. එතකොට 4 කොටස් දෙකක් එකතු කරලා අපි ওই විදිහට තමයි ඉලාස්ටික් එක කපා ගන්න. ඒ විදිහට කොටස් දෙකක් අපි කපා ගන්න ඕනේ අපේ උරහිසට දාන ඉලාස්ටික් කොටස සඳහා. මෙන්න මේ වගේ අඟල් කර ගැඹුර මගේ අඟල් 4 නම් අඟල් 8ක කොටසක් තමයි අපිට අවශ්‍ය වෙන ඉලාස්ටික් එක විදිහට. මම තව 3 කාලක් විතර තියාගත්ත දෙපැත්තේ මෙහෙම වාසි වලට මේක අහු වෙන නිසා. ඉලාස්ටික් එක මහද්දී අහු වෙන නිසා. ඉතින් ඔයාලට අඟල් 8ම තියාගෙන ගන්නත් පුළුවන්. ඒක ඔයාලා කැමති විදිහට ගන්න පුළුවන්. ඉතින් දැන් අපි බලමු මේක මහගන්නේ කොහොමද කියලා. අපි ඉස්සෙල්ලාම මහගන්නේ උරහිසේ ස්ලිව් එක පැත්තේ කොටස. අපි මේ විදිහට ලකුණු කරගමු. මේක කන පිට පැත්ත මාරු වෙනව නැත්නම් අපිට ඔය විදිහට පොඩි මාර්ක් එකක් දාගත්තා මාරු වෙන නිසා මේක. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම දැන් මේ විදිහට උරහිසේ පැත්තේ කොටස නවල මහ ගන්න ඕනේ. නවල මහගෙන අපි ඒකට ඉලාස්ටික් කර ගන්න ඕනේ. ඔය විදිහට ඒ තිබ්බි අඟල අපි ඔය විදිහට නවල මහ ගන්නවා. ඩාක්ටර් එකේ පළලට තමයි අපි මෙතනදී කොටස තියලා අවශ්‍ය කොටස තියාගන්නේ. ඔයාලට ටිකක් ලොකු ඉලාස්ටික් එකක් දාගන්නවා නම් ඒක ඒ ඉලාස්ටික් එකේ පළල අනුව ඕනේ මෙතනින් වැඩිපුර කොටස තියාගන්න. ඉතින් ওই විදිහට මහගත්තා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක වාටියක් මහගන්න. ওই විදිහට හීන වාටියක් තමයි මේ පැත්තේ මහන්නේ. අත් පැත්තෙන්. පොඩි ඉරට වාටිය කියලා අපි කියන්නේ ඒ වගේ චූටි වාටියක් තමයි මේ පැත්තේ මහන්න ඕනේ.
ඉතින් මේ වගේ හීන් වාටියක් තමයි මම ගත්තේ. අතේ වාටිය පැත්ත. ඒ කියන්නේ අතේ යට පැත්තේ වාටිය මේක. දැන් අපි මේ කපාගත්තු ඉලාස්ටික් කොටස අපි මේකට ඇතුල් කරගන්න ඕනේ. අපි ඒ සඳහා මම ලේසි විදිහට මෙන්න මේ වගේ ආයකට දෙකක් දෙපැත්තට දා ගන්නවා. එතකොට අපිට මේක එක පැත්තකින් ඇදුනොත් අනිත් පැත්තෙන් ගන්න ලේසි. ඒ නිසා අපි ওই විදිහට දෙකක් දාගෙන මේ විදිහට ඉලාස්ටික් එක පාස් කරගන්නවා. ඔයාලට මේ ස්ලීව් දෙකේම ওই විදිහට ඉලාස්ටික් එක පාස් කරගන්න පුළුවන්. මම වීඩියෝ එක කෙටි කරනවා. එකක් පෙන්නනවා විදිහට. ඊට පස්සේ අපි අර වැඩිපුර අඟල් භාගයක් තියාගත්තා මෙතනින් ටැක් කරගන්න. ඒක ඒ විදිහට කියලා ටැක් කරගන්නවා. ඉතින් ඔයාලට ඉලාස්ටික් එක ගානටම ගන්නත් පුළුවන්. උඩ අර නිම්මාණු. ඔයාලගේ කයි ගැඹුර අවශ්‍ය ප්‍රමාණයට එහෙම ගන්නත් පුළුවන්. අඟලක් වැඩිපුර තියලා ගන්නත් පුළුවන්. කැමති විදිහට ගන්න පුළුවන්. මම තියාගත්ත විදිහට ඒ විදිහට කටුන් කරගන්න. දෙපැත්ත ටැක් කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පුළුවන් ওই විදිහට ස්ලීව් දෙකම මේ විදිහට හදා ගන්න ඕනේ. ඉතින් එක ස්ලීව් එකක වීඩියෝ එකක් තමයි මම ගේන්නේ. මොකද දෙකම ගේන එක වීඩියෝ එක දිග වැඩි වෙන නිසා. ඉතින් මේක සාමාන්‍ය දෙයක්. ඕනම කෙනෙකුට තේරෙනවා. ඉන්නට ඉලාස්ටික් එකක් දාගන්න විදිය ඔය වගේ සාමාන්‍ය විදියට. ඉතින් ඔයාලට අවුරුද්දට අඳින්න සැහැල්ලු ගවුමක් විදිහට ලස්සන ගවුමක් විදිහට මේ වගේ ගවුමක් මහ ගන්න පුළුවන්. ඕනෙම මහන්න ගන්න නැති ඕන කෙනෙකුට මේක හරි ලේසියෙන් කරගන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ වගේම ලේසි ගවුම් තව තියෙනවා මට පුළුවන් වෙලාවක තිබුණොත් මම අවුරුද්දට කලින් තවත් ඔයාලට මේ වගේ වීඩියෝ එකක් හරි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ওই විදිහට අපි ඔන්න දෙකේම අපි මේ වගේ ඉලාස්ටික් කොටස් ඔන්න ඔය දෙකටම දාගත්තා. ඊට පස්සේ අපිට මේ අතේ යටටත් ඉලාස්ටික් එකක් අල්ල ගන්න ඕනේ. ඉතින් ඒකට මම මේ විදිහේ ඉලාස්ටික් එකක් අරගෙන ඒක ඇදලා තියලා මහ ගන්නවා. ඒක ප්‍රමාණයක් හිතන්න නැතුව සාමාන්‍යයෙන් අතට අපිට මේ වගේ පොඩි ප්‍රමාණයක් නෝනි. ඒ නිසා මේක හොඳට ඇදලා තියලා අපි මේ ඉලාස්ටික් එක මෙතනින් තියලා මහ ගන්නවා. අඟල් භාගයක් විතර මම එළියට තියනවා මේකේ. අර අත්කට පැත්තෙන් ලස්සන ෆිල් එකක් එන්න ඕන නිසා ඊට පස්සේ මම මේ ඉලාස්ටික් එක හොඳටම ඇදලා මේ විදිහට තියා ගන්නවා. තියලා මේ විදිහට මහ ගන්නවා. එතකොට අපට අවශ්‍ය ප්‍රමාණයට ඉලාස්ටික් එක මහ ගන්න පුළුවන්. සමහර ඉලාස්ටික් තියෙනවා ඇදෙන්නේ නැති. ඒ මහ වුණොත් ඔයාලගේ මෙතන අත්කටේ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඒක හොඳට පොලිසියෙන් කරන්න. දැන් මේ ඉලාස්ටික් එක නම් හොඳට ඇදෙනවා. ඒ නිසා මේක අපිට අවශ්‍ය ප්‍රමාණයට මේ අත්කට සකස් කරගන්න පුළුවන් මේකෙදි. මෙන්න මේ විදිහට මම අත්කට දෙපැත්තම මගේ ස්ලීව් දෙකේම මේ විදිහට අත්කට පැත්තට මම අත්කටේ යට පැත්තට අතේ යට පැත්ත එහෙම නැත්නම් අත්කට පැත්තට ඔයගේ අල්ලගලා දැන් මේ දෙක එක සමානම ඇවිල්ලා තියෙනවා. මම සමාන කරලා ගත්තේ නැතුණා ඉලාස්ටික් එක. ওই විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක අනිත් පැත්තෙනුත් ඉලාස්ටික් එකේ මෙහෙම ගහගෙන යන්න. ওই විදිහට මෙහෙම දෙකක් වෙන්න. ඉතින් මම ওই විදිහට තව මෙහෙම ගහ ගන්නවා ඉලාස්ටික් එකේ අනිත් පැත්තෙන්. එතකොට මේකේ ශක්තිමත් භාවය වැඩි වෙනවා. ඒ නිසා තමයි අපි එහෙම මෙහෙම ගහන්නේ. මොකද ඒක මෙහෙම ගැලවුණොත් තව මෙහෙමක් අපිට තියෙනවනේ. ඒ නිසා ওই විදිහට අපි මෙහෙම දෙකක් ගහ ගන්නවා ඉලාස්ටික් එකේ දෙපැත්තට. අපි පොඩි බේබි ඉලාස්ටික් එකක් ගත්තොත් අපිට මේ වගේ දෙකක් ගහන්න බෑ. ඒ නිසා මේක චුට්ටක් අඟල් කාලක විතර ඉලාස්ටික් එකක් නිසා අපිට පුළුවන් මේ විදිහට මෙහෙම දෙකක් ගහලා මේ වගේ ශක්තිමත් භාවයක් ලබා ගන්න, හොඳ ෆිනිෂින් එකක් ලබා ගන්න. ඉතින් ඊට පස්සේ ඔන්න ඒ විදිහට මම ස්ලීව් දෙක මහ ගත්තා. ඔය වගේ ස්ලීව් දෙක මහ ගත්තා. දැන් මේක පැත්තකින් තියලා ඒක පැත්තකින් තියලා අපිට පුළුවන් මේ විදිහට අපේ බ්ලවුස් කොටස අරගෙන ඉතුරු වැඩ ටික කරගන්න. ඔය විදිහේ පින්ස් ටික මම ගලව ගන්නවා. අපි මේ කන පිට පැත්තේ මේක මෙහෙම තියලා තියෙන්නේ. ඒවා කල්පනාවෙන් කරන්න ඕනේ. දැන් ඔය විදිහට ලකුණු ටික දාගන්න. මේ කන පිට පැත්ත මත තියලා. ඊට පස්සේ අපි මේ වැඩිපුර තිබ්බ අඟල මහලා අයින් කරගන්නවා. ඔය විදිහට සිපර් එකක් අල්ලනවා නම් ඔයාලට පුළුවන් පිටිපස්සෙන් සිපර් එකේ උසට තියාගෙන ඒක මහගන්න. නැත්නම් සිපර් එකක් අල්ලන්න නැත්නම් මේ විදිහට ඒ ඕපන් එක දිගටම මහගෙන යන්න පුළුවන් මේ දක්වාම. මම මේකට සිපර් එකක් දාන්නේ නැහැ. මේක ඩිංගක් ඉන ලොකුවට අරගෙන බෙල්ට් එකක් දානවා මේක අඳින්න පුළුවන් වෙන්න. ඉතින් ওই විදිහට අර මහගෙන මේ මුට්ටුව මහලා අපි ඒක දෙපැත්තට ওই විදිහට හරවලා තමයි ඔයාලට ඕන හරවලා ටැක් කරගන්නත් පුළුවන් මේක මෙහෙම. ওই විදිහට හරවලා අපි අපේ ෆේසින් කොටස් දෙක යටට කපාගත්තු ඒ දෙක අපි ওই විදිහට අල්ල ගන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. ඔය විදිහට අපි අඟල් භාගයක් මම වාසි තිබ්බනේ. ඒ මම වාසි තිබ්බ අඟල් භාගයෙන් අපි ওই විදිහට අල්ල ගන්නවා. ඊට පස්සේ මේකෙත් හොඳ පැත්ත මේ විදිහට තියලා ෆේසින් කොටසෙත් හොඳ පැත්ත ওই විදිහට තියලා තමයි අපි ෆේසින් කොටස් දෙක අල්ලගන්නේ. මේකේ කර ටිකක් ඈතට කැමති නැති අයට මේකේ පුළුවන් දෙපැත්තෙන් තව අඟල් භාගි විතර අඩු කරගන්න. මොකද ගොඩක් අය කර පළල වැඩි වෙනකොට කැමති නැහැ. ඉතින් ඒ නිසා අපි අඟල් එකමාරක් අඩු කරගත්ත එක කරින් අඟල් දෙකක් වෙන්න අඩු කරගන්න පුළුවන්. ඒක ඔයාලා අඩු කරගන්නකොට තමන් කැමති විදිහට ඒක අඩු කරගන්න ඕනි. මම ඔයාලට කියලා දුන්නේ මෙතනින් අඟල් එකමාරක් මෙහාට අරගෙන ආම් හෝල් එක හදාගන්න නැවත. ඉතින් ඒක දෙකක් වුණත් ඔයාලට අඩු කරගන්න පුළුවන්. ඒ කර පළල කැමති විදිහට තමයි එතෙන්දී මේ ප්‍රමාණය අඩු වෙන්නේ. ඉතින් අපි ওই විදිහට මම ওই විදිහට මේක දෙකට නැවලා මහ ගන්නවා. ටිකක් අර පළලට හිටින්න ඕන නිසා. අපි මහලා ඉවර වෙලා මෙන්න මේ වැඩි කොටස් මේ විදිහට කට් කර ගන්න ඕනේ.
මේ තමයි අපේ පිටුපස කොටස. කොට ඉදිරිපස කොටසත් මේ විදිහටම කරේ පේසින් එක නවලා දෙසරයක් නවලා මේ විදිහටම හදන්නවා අපි. මම ওই විදිහට කර මහ ගත්තා. දැන් අපි මේ විදිහට තමයි කරට පේසින් කොටස් අදගත්තේ මේ ඉදිරිපස කොටස. ඉතින් ඔයාලට කර කලල කියලා අපි සඳහන් කරන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතනට එන දුර. ඒ කියන්නේ මේ මහුම් වාසිය අඟල භාගය අයින් වෙනකොට මෙන්න මෙතන තියෙන පරතරය තමයි කර කලල කියලා අපි කියන්නේ. එතකොට ඒක අපේ අර කිහිලි කටේ අයිනටම වගේ එනවා. ඒක අකමැති නම් තව චුට්ටක් අඟල් භාගයක් විතර ඔයාලට මේකෙන් අඩු කරගන්න පුළුවන්. ඉදිරිය සහ පිටපස කියන කොටස් දෙකෙන්ම. මම අඟල් එකමාර වෙන ඔයාලට මෙහෙන් අඩු කරන්න කියලා දුන්නේ. මේකේ දෙකක් අඩු කරගන්න පුළුවන් කර කලල වැඩි අවශ්‍ය නැති කෙනෙකුට. ඒක තමන්ගේ අවශ්‍යතාවය අනුව කරගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මේකේ ඩාට්ස් ලකුණු කරගත්ත විදිහට ඒ ටිකත් මහ ගන්න. මේ විදිහට අපි ඩාට් එකේ උස ලකුණු කරගත්තා. පොඩි ඩොට් එකක් තියෙන මේ විදිහට අපි මහ ගන්නවා. මේ විදිහට ඩාට් උස ලකුණු කරගත්ත විදිහට අපි අපේ ඩාට් එක මහ ගන්නවා. ඩාට් හතර මේ විදිහට මහ ගන්න පුළුවන්. අපි මේකේ නූල කපද්දී අඟල් භාගයක් විතර ටිකක් තියලා වුණ කපන්න. නැත්නම් මෙතෙන් ලිහිලා යනවා. නැත්නම් අපි මෙතන ටැක් කරගන්න ගියම රැලි වෙනවා. ඉතින් ඒ නිසා ඔයාලා කැමති විදිහට කරගන්න පුළුවන්. ටැක් කරලා නූල කපන්නත් පුළුවන්. ඉතින් මේක ඔයාලා කැමති විදිහට කරන්න මේ විදිහට කොනටම ඇවිල්ලා ටැක් කරලා අයින් කරන්නත් පුළුවන්. නැත්නම් නූල කපන්න චුට්ටක් අඟල් භාගයක් දුර තියලා මං කිව්වා ඒ විදිහට නූල කපා ගන්න පුළුවන්. ඔය විදිහට ඔය ඩාට්ස් හතරම මේ විදිහට දාගන්න. පිටිපස්ස ඩාට් එක අපි හැම වෙලේම ඇඳුමක් මහද්දී ඉදිරිපස්ස ඩාට් එකට වඩා අඟල් එකමාරක් විතර ඉහළට ලකුණු කරගන්නවා. ඉතින් මේකෙදිත් ඔයාලට පුළුවන් අඟල් එකමාරක් ඉහළට ඉදිරි ඩාට් එකට වඩා පිටිපස්ස ඩාට් එක ඉහළට ලකුණු කරගන්න. ලකුණු කරගෙන මහ ගන්න. මේ විදිහට මම ඉදිරිපස්ස ඩාට් එකට වඩා අඟල් 3 කාලක් විතර පිටිපස්ස ඩාට් එක ඉහළට ගත්තා. 3 කාලක් එකක් විතර එකමාරක් ගන්න පුළුවන් ඉහළට. ඉතින් ඒක අර පිටිපස්සෙන් රැලි වෙනවා නැත්නම් අපි ගවුම මහල ඉවර වෙද්දී ඒ නිසා තමයි අපි ඒක මේ විදිහට කරගන්නේ. ඉතින් දැන් මේකට අපිට පුළුවන් ස්ලීව් එක අල්ලලාම අයින් කරගන්න පුළුවන්. ওই විදිහට ස්ලීව් කොටස් දෙකත් අපිට මේ විදිහටම අල්ල ගන්නත් පුළුවන්. දැන් ওই විදිහට අපි ස්ලීව් කොටස් දෙක අල්ලගෙන බලමු. මේ විදිහට තියාගත්තා කොනටම. ඊට පස්සේ අපි තියාගත්ත මෙහෙම වාසිය ওই විදිහට තියලා අල්ල ගන්න තියෙන්නේ. ඊට පස්සේ ස්ලීව් එක මේ විදිහට ගන්නට සෙට් කරනවා. ওই විදිහට මහ ගන්නවා. හතරම ওই විදිහට ජොයින්ට් කරලා අපිට පුළුවන් මේක ඔලොප් කරගන්න. අන්තත් මම එකක් කියලා දෙන්නම්. තව අපිට මේ ආම් හෝල් එක ජොයින්ට් කරලා ඉවර කළා. හරමා ගන්න. හරිය පේසිම මහ ගන්නත් පුළුවන්. එක එක විදිහට මහ ගන්න පුළුවන්. ඒක ඔයාලා කැමති විදිහට මහන්න මේක. මම ඔයාලට පහසුවෙන්ම මහ ගන්න පුළුවන් විදිහක් තමයි මේ කියලා දෙන්නේ. ওই විදිහට ජොයින්ට් කරලා ඊට පස්සේ පේසිම අනිත් පැත්තට තියලා මහලා හරව ගන්න පුළුවන්. එතකොට මෙතනින් මේ කොටස වැහෙනවා. මෙන්න මෙතනට විතර වෙනකම් වැහෙනවා. ඒක එහෙමත් පුළුවන්. නැත්නම් මේක ඔලොක් කරලා ඔයාලට පුළුවන් මේක ඕනනම් ටැක් කරගන්න මෙතන කොහෙන්. ඉතින් ඕනි විදිහට කරගන්න පුළුවන්. ඒක කැමති විදිහට ඔයාලා මහ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි දැන් අපේ බ්ලවුස් කොටස නිමා වුනේ. ඊට පස්සේ අපි ඒක පැත්තකින් තියලා යට ස්කර්ට් එකේ රැලි කොටස සකස් කරගන්න යන්නේ. අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. මේක තමයි අපි උඩ කොටසට ගත්තේ. ඒ කියන්නේ ඉන්න ළඟම කොටසට මේ වගේ පොඩි කොටසක් අපි ඒකට මහ ගන්න ගත්තනේ. ඊට පස්සේ අපි හොඳ පිටට තියලා මේ කොටස ඉස්සෙල්ලා අල්ල ගන්නවා. අපි ඔය විදිහට හොඳ පිටට තියලා අපි මේක ජොයින් කරගෙන මේක හතරකට බෙදා ගන්නවා. තමයි මහ ගන්න මේ සෙල්වේජ් එක පේන්නේ නැති වෙන මහ ගන්න. අර ඒකේ සිදුරු තියෙනවා. ඒක පෙවුනොත් කැතයි. ඒ නිසා ඔය විදිහට පේන්නේ නැති වෙන මහ ගන්න. දැන් අපි මේ කොටස හතරට බෙදා ගන්න ඕනේ. ඔය විදිහට රෙදි කොටස නවාගෙන හතරට මෙන්න මේ කොනෙන් කපා ගමු. දෙකට වෙන් කරගන්න. ඒ විදිහට අපි මේක වෙන් කරගත්තා. ඔන්න දැන් කොටස් දෙකකට තමයි තියෙන්නේ. අපි දැන් මේ ජොයින්ට් එක තියෙන පැත්ත පිටිපස්ස පැත්තට තමයි ගවුමේ අල්ල ගන්න ඕනේ. ඉදිරිපස පැත්තට ඇල්ලුවම කැතයිනේ. ඒ නිසා අපි ඒක පිටිපස්සට අල්ල ගමු. මේ විදිහට මහනකොට එහෙම නැත්නම් අපිට රෙදි ගොඩක් ඕනේ මේවා කපා ගන්න. ඔන්න මේ විදිහට කට් මාක් දාගත්ත මැදින් දැන් අපිට පුළුවන් මේක ෆ්‍රිල් කරගන්න. ෆ්‍රිල් කරගන්න ඔයාලට ගැදර් ෆුට් එකක් දාගන්නත් පුළුවන්. ඉස්සෙල්ලාම අපි මේ කොටස් ටිකේ ඉන මහ ගන්න ඕනේ හීනි වාටියක්. ඉරට වාටියක් විදිහට ගන්න. අපි මේ සාය උඩ කොටස් ටිකේ ඉන මේ විදිහට හීනි වාටියක් විදිහට මහ ගන්නවා. විදිහට හීනි වාටියක් මහ ගන්නවා. ඉස්සෙල්ලාම මේ ස්කර්ට් එකේ උඩ කොටසේ උඩ පැත්තට ඉන පැත්තට මේ විදිහට වාටියක්. ඒ කොටස් දෙකේම ඔයාලට පුළුවන් මේ වගේ හීනි වාටියක් මහ ගන්න. ඊළඟට අපි මේක ෆ්‍රිල් කරගන්නවා අඟල් 3 කාලක් විතර උඩට හිටින්න. අඟලක් හෝ 3 කාලක් උඩට හිටින්න පුළුවන්. අපි තියාගත්ත ප්‍රමාණය අනුව අඟල් 3 කාලක් විතර උඩට හිටින්න. එහෙම නැත්නම් අඟලක් තියාගත්ත නම් අඟලක් මම කිව්වේ අඟලක් උඩට හිටින්න තියාගන්නත් පුළුවන්.
ඒකත් මම මේකෙම කියලා පෙන්නන්න. දැන් මේ විදිහට ඉන පැත්තේ වාටිය මහ ගත්තා. ඊට පස්සේ අපි මෙතනින් අඟලක් උඩට තියාගන්නවා. මෙතනින් අඟලක් ඇස් මට්ටමින් පේන්න අපි ওই විදිහට තියාගන්නවා. අඟලක් උඩුම් කාලා අපි තියාගත්ත ප්‍රමාණය අනුව ඊට පස්සේ අපි මෙතන ඉඳන් ඒ ටික දිගටම රෙඩි කරගෙන යනවා. ඔයාලට මේක ගැදර කුට් එකක් දාලා රෙඩි කරගන්නත් පුළුවන්. අතේ මේ විදිහට කරන්න පුළුවන් නම් ඒක පුළුවන්. නැත්නම් අපේ මැෂින් එකේ නූල ඈඩ් කරලා අපි නූල රෙඩි කරලා අපිට පුළුවන් මේක ওই විදිහට රෙඩි කරගන්න. ඉතින් මට මේ පුරු වෙච්ච විදිහක් තමයි මම මේ රෙඩි කරන්නේ. මොකද මේක පහසු නිසා මම කැඩල් එක හිමීට පාග මේ විදිහට රෙඩි කරගන්නවා. ඒක මට පහසුයි. ඊට පස්සේ ටැක් කරලා ওই විදිහට නවත්ත ගමු. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉන්න පැත්ත රෙඩි වෙන්නේ. එතකොට අපි මේක ඉන්නට අල්ලගෙන යනවා. ඊට කලින් අපි බ්ලවුස් එකේ ඉන ඔලොක් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට අපිට මේ කොටස් දෙකම හදා ගන්න පුළුවන්. දැන් අපි ස්කර්ට් එකේ උඩ කොටස මේ විදිහට අපි රෙඩි කරගෙන ඉවර වෙලා අපි මේ පැත්ත ඔලොක් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක ඔලොක් කරගෙන මේකට තමයි අපේ ඉතිරි කොටස අහු වෙන්නේ. ඒකෙත් මේ විදිහටම තමයි වාටිය මෙහෙන්නේ. ඉතින් ළමයි මේක වීඩියෝ එක ගොඩක් දුර යන නිසා මම ඒක මහලා ඔයාලට පෙන්නන්නම් මහපු විදිය. ඉතින් මේක මේ විදිහටම තමයි මේ කොටසත් මෙහෙන්නේ. මේ විදිහටම තමයි මේ කොටසත් මෙහෙන්නේ. මේ පැත්ත ඔලොක් කරගෙන ඒ පිළි කොටස අපි මෙන්න මේ ආකාරයට මේ ඔලොක් කරගත්තු කොටසට මේ විදිහට තියලා අපි උඩට අල්ල ගන්න. එතකොට මේකේ පිල් එක මේ උඩට එන්න තමයි මේ කොටස් දෙකේම අපි ගන්න. ඉතින් ඒක මහලම මම ඔයාලට පෙන්නන්නම්. ඔය විදිහට තමයි ළමයි ස්කර්ට් එක අපි හදාගන්නේ. යට කොටසත් අපි අර මූට්ටු කරගත්තු කොටස ওই විදිහට දෙකට බෙදා ගන්නවා මේ රෙදි කොටස. ওই විදිහට දෙකට කඩා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න මේ විදිහට මේ අපිට ඇල්ලෙන කොටසත් අපි මේ විදිහට වෙන් කර ගන්නවා මේ කොටස් දෙකකට ඔය වගේ. ඊට පස්සේ අපි මේ මූට්ටු වෙන පැත්ත අපි අල්ලන්නේ පිටිපස්ස පළුවට තමයි අපේ සාය කොටසදී අහුවෙන්නේ. ඉතින් මේ විදිහට ඉදිරි උඩ කොටස මහගත්තු විදිහටම තමයි ළමයි මේ කොටසත් මහ ගන්න තියෙන්නේ. මම මහලා ඉවරලා ඔයාලට ස්කර්ට් එක පෙන්නන්නම්. මොකද වීඩියෝ එක දිග වැඩි වෙන නිසා. අපි දැන් ළමයි මේ රෙඩි කොටස් අල්ලගන්න කලින් අපි මෙන්න මේ විදිහට බ්ලවුස් කොටසේ ඉන පැත්ත මේ විදිහට ඔලොක් කරගන්න ඕනේ. ඊළඟට අපි මේ අල්ලන උඩට අල්ලන රෙඩි කොටසේ යට පැත්ත මේ පැත්ත අපි ඔලොක් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට මේක අල්ල ගන්න පුළුවන්. නැත්නම් අපි ඔලොක් කරන්නේ නැත්නම් මේකේ පොඩි හීනක ඉරට වාඩියක් වගේ වාටියක් හරි මහ ගන්න ඕනේ. මොකද මේක නැහුවට පස්සේ නැත්නම් නූල් යන නිසා. ඔලොක් එකක් නැති අයට එහෙම කරගන්න පුළුවන්. ඊට පස්සේ ළමයි අපි ස්කර්ට් කොටස් දෙක ඉස්සෙල්ලා අල්ල ගන්න දැස් වෙන්නේ මේ වගේ අපි ඔය වගේ ලකුණු කරගමු අපි පොඩ්ඩක් මැද හරියටම ඔය විදිහට සෙන්ටර් මාක් එකක් දාගෙන මේකේ හොඳ පැත්ත තමයි අපි මේ විදිහට දැන් උඩින් තියාගන්නේ. ඊට පස්සේ හොඳ පැත්තට අපි අර මේ යට සාය කොටසෙත් හොඳ පැත්ත යට කොටසෙත් හොඳ පැත්ත තමයි තියාගන්නේ. ඉතින් මේ විදිහට මහගත්තු යට කොටසෙත් හොඳ පැත්ත. ඔය විදිහට උඩට තියාගන්න. ඊට පස්සේ අඟල් භාගයක් විතර මේ විදිහට යටට හිටින්න තියලා යට කොටසෙන් අපි ඔය විදිහට දිගටම මේ කොටස අල්ලගෙන යනවා. අපි මේ වගේ සමානව මේ කොටස් දෙක එක සමානව තියෙන්න ඕනේ. රැලි කරපු කොටසයි ඊට උඩ කොටසයි එක සමානව තියෙන්න ඕනේ. ඉතින් ඒක අපි හරියට රැලි කරගෙන රැලි ටික සමානව හදාගෙන තමයි අල්ලන්නේ. ඔය විදිහට අඟල් භාගයක් යටට හිටින්න අපි ඔය විදිහට තියලා මේ නූල මහලා තියෙන රැලි පිල් කරලා තියෙන රැල්ල උඩින් අපි ඔය විදිහට තියලා මේ විදිහට රැලි කරගෙන තියෙන නූල උඩින් අපි ඔය විදිහට තියලා මහ ගන්නවා. අපි මේ වගේ යටට රැලි අඟල් භාගයක් තමයි අපි යටට මේ උඩ කොටසෙන් තියන්නේ. ඉතින් මේ විදිහට තමයි මේක මහ ගන්න තියෙන්නේ. ඉතින් ඔය විදිහට සායේ ඉදිරිය සහ පිටපස කියන කොටස් දෙකම මේ විදිහට මහ ගන්නවා. මාගෙන ඉවර වෙලා අපි මේක බ්ලවුස් කොටසේ ඉන්නට අල්ල ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒකත් කියලා දෙනවා මේ විදිහට මහගෙන ඉවර වෙලා. මේකෙත් මම වීඩියෝ එක දිග වෙන නිසා එක කොටසක් පෙන්නන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහටම කොටස් දෙකම මහ ගන්න. මෙන්න මේ විදිහට තමයි යට කොටස අපි අල්ලගත්තේ. ඊට පස්සේ උඩ කොටස ඉන්නට තමයි අල්ලන්න තියෙන්නේ. ඒක ඉන්නට අල්ලගමු අපි. මේ විදිහට ඉන කොටසත් හොඳ පැත්ත බ්ලවුස් එකේ හොඳ පැත්ත තියලා මේකේ හොඳ පැත්ත උඩට තමයි තියන්නේ. මේ විදිහට අඟල් භාගයක් තමයි ඒකෙමුත් අහු වෙන්නේ. මේ විදිහට අඟල් භාගයක් අහු වෙන අපි ඒකත් ඉන්නට අල්ල ගන්නවා. අපි අල්ලන්න කලින් බලන්න ඕනේ අපේ ඉනේ ප්‍රමාණය මේක සකස් කර ගන්න ඕනේ. ඒක අපි මේ විදිහට සකස් කරලා තියා ගන්න ඕනේ කලින්. දැන් මම ඒකත් අල්ලන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉන්නට අඟල් භාගයක් යටට තියලා ඔන්න දැන් මම එක පැත්තක් තමයි මේ අල්ලගත්තේ. මේ විදිහට බ්ලවුස් කොටසට මම උඩ කොටස අල්ලගෙන ඉන්න පැත්ත. ඊට පස්සේ මේ දෙවෙනි කොටස මේ වගේ. ඊට පස්සේ අපිට යට වාටිය වහන්න තියෙන අංශෙ මහල ඉවර වෙලා. ඉතින් ওই විදිහට තමයි පිටපස් පළුවටත් අල්ලගන්න තියෙන. වීඩියෝ එක දික් වෙන නිසා මේක විතරක් ගේනවා. දැන් අපිට තියෙන අංශෙ මහ ගන්න. ඊට කලින් මම මෙන්න මේ ආම් හෝල් එක ඔලොක් කරගත්තා. අපිට ආම් හෝල් එක ඔලොක් කරගෙන ඕනම් මේ පැත්තට නවලා අවුට්ලයින් එකක් යන්නත් පුළුවන්. ඒක කැමති නම් කරගන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම් මෙතන ටැක් කරගන්න පුළුවන් කරකොන. ඒකත් ඔයාලට අවශ්‍ය නම් විතරයි. ඊට පස්සේ අපි සයිඩ් සීම් එක එහෙම නැත්නම් අංශ මුට්ටු කරන්න යන්නේ. මෙන්න මේ විදිහට අපි
අපි තියාගත්තු මෙහෙම වාසිය අනුව තමයි අංශ මුට්ටුව මහගන්නේ. ඊට කලින් අපි බෙල්ට් එක මහලා බෙල්ට් එක අල්ල ගන්න ඕනේ මේකට. ඒ නිසා අපි ඉස්සෙල්ලා බෙල්ට් එක මහගමු. මම බෙල්ට් එකේ මේ විදිහට කොනින් පටන් අරගෙන මැදින් අවසන් කරනවා. අපි මේ බෙල්ට් කොටස මහද්දී මේකේ හරි මැදින් අපි පොඩ්ඩක් ඉතුරු කරගන්නවා. මේක දෙපැත්තට දාලා කපා ගන්න. ඒ විදිහට අඟල් දෙක විතර ප්‍රමාණයක් ඉතුරු කරලා ඔය විදිහට මහගන්නවා. එයාලා කැමති විදිහට ඔයාලට බෙල්ට් එකක් මහගන්න පුළුවන්. පහසු විදිහට. ඉතින් ওই විදිහට අපි බෙල්ට් එක මහලා මේ විදිහට පොයින්ට් එක පොඩ්ඩක් කපලා ඉන්සර්ට් ගන්නවා. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ වගේ පොඩි තුඩක් තියෙන මොනවා හරි උපකරණයක් අරගෙන මේ වගේ ඔන්න විදිහට මේක අනිත් පැත්තට හරව ගන්න. ඔය විදිහට අනිත් පැත්තට හරවගන්න දෙපැත්තෙම මේ විදිහට හරවගෙන මේක දෙකට කපා ගන්න. ඉතින් මේ විදිහට හදාගෙන අපි මේක දෙකට කපා ගන්නවා. මම අර වැඩිපුර තිබ්බ කොටස කපලා අයින් කරගත්තා. ඒක මගේ පහසුව සඳහා. ඊට පස්සේ පොඩ්ඩක් මේක ටැප් කරගන්නවා මම මේ විදිහට කියලා. ඊළඟට අපි මේ බෙල්ට් එක අල්ලගන්නේ පිටුපස පළුවට තමයි. මොකද පිටුපසටනේ අපි මේක ගැට ගහන්නේ. ඒ නිසා අපි මේක පිටුපස පළුවට තමයි අල්ලගන්නේ. එතකොට අපි මේක දැන් අල්ලද්දී මේ විදිහට මේ ඉන්නට උඩින් තමයි හිටින්න ඕනේ. දැන් ඉන්න මහලා තියෙන තැනට වඩා උඩින් උඩ පැත්තට තමයි අපි බෙල්ට් එක හිටින්න කියන්නේ මේ විදිහට. ඔය විදිහට කියලා ටැප් කරගන්න ඕනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි අපි අංශය මුට්ටු කරගන්නේ. අපි දෙපැත්තට මේ විදිහට කියලා මේක ටැප් කරගන්නවා. ඔය විදිහට මේ විදිහට මැහුම පැත්ත අපිට ඉනේ යට පැත්තට තියන්න පුළුවන්. මම මේ විදිහට තමයි තියාගන්නේ. මේ විදිහට තියලා දෙපැත්තෙන් එක හා සමානව ටැප් කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් අංශය මහගෙන යන්න. ඊළඟට අපි ওই විදිහට අංශය මහගෙන ගිහිල්ලා අපි අංශය ඕලු කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක වාඩි මහ ගන්න. එතකොට අපේ ගාමේ වැඩ ඉවරයි. මේ විදිහට අපි තිබ්බ මෙහෙම වාසි තියලා අපි ওই විදිහට අංශය මහ ගන්නවා. එතකොට අපි මතක තියාගන්න ඕනේ තමයි මේ තට්ටු දෙක එක හා සමාන වෙන්න ඕනි. ඔය විදිහට දෙපැත්තම වලට පුළුවන් මහ ගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට සයිඩ් සීම් එක ඕලොක් කරගෙන අපේ වාටිය මහ ගන්න. අපි සයිඩ් සීම් එකත් මහලා මෙන්න මේ විදිහට ඕලොක් කරගත්තා. ඔන්න වගේ ඕලොක් කරගත්තා. දැන් අපිට වාටිය මහලත් ඉවරයි. වාටියත් මහගත්තා මේ විදිහට. ඊට පස්සේ දැන් අපිට දෙන්න එක අයන් කරලා ඇඳලා බලන්න. ඔන්න මේ විදිහට තමයි අපේ ගවුම් මහල ඉවරනහම අපිට ලැබෙන්නේ. මේ වගේ තමයි අපි බලමු මේක ඇඳලා කොහොමද කියලා.